ළමයි ඉතින් අපිට හිතෙනවා සීතාවකට යන්න. ඒ යන අතරමඟදී ලස්සන තැන් ටිකක් හම්බුණා. ඉතින් මට හිතුණා ඔයාලටත් පෙන්නන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. ඔන්න දැන් එන්නේ අපි සීතාවක. ඇත්තටම අපි ගියේ උදේ සීතාවකට ලොකුවට කට්ටිය නම් හිටියේ නැහැ. මේ ගොඩක්ම නිදහස්. මොකද මේ ලොකු කලකෝහල ගතියක් නැහැ. ඉතින් ඔයාලට පේනව නේද අර ඈත තියෙන බෝට් එක. අපිටත් හිතුණා බෝට් රයිඩ් එකක් යන්න. ඉතින් දෙන්නටම ටිකට් එකක් ගත්තා. දෙන්නටම රුපියල් 300යි ගියේ. මෙතන ටිකට් එක බාර දීලා පල්ලෙහා තියෙන යුනිෆෝම් එකක් දාගෙන අපි බෝට් එකට නැග්ගා. අම්මේ මගේ ඉතින් තියෙන සතුට ඔයාලට පේනවනේ. ඒ වගේම තමයි ඔයාලට කියන්න මෙන්න මේ පාගන එකේ මාරම ජොලි එකක් තියෙනවා ඉතින්. මට ඔයාලත් එක්ක මේ දේත් බෙදාගන්න හිතුණා. ඇත්තටම මෙතන ගත කරන විනාඩි 5ද 10ද 15ද හිත මාර සැනසීමෙන් ගත කරන්න පුළුවන්. මොකද ඔයාලගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ කාල සීමාවේ හරි ඒ ප්‍රශ්න වලින් ඔළුව නිදහස්ව මෙතන ගත කරන්න පුළුවන්. ඉතින් බලන්න මේ වටපිටාවේ තියෙන සුන්දරත්වය ආයේ ඉතින් මොන ප්‍රශ්නද ඔයාගේ ඔළුවට එන්නේ. මෙන්න මේ ටිකත් මට ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුණා. මට හම්බුණු ලස්සනම තැන් කිහිපයක්. ඇත්තටම මට මේවා දකිද්දි දෙයනේ නිකන් චිත්‍රයක් ඇඳලා වගේ. ඒ තරම් පාරම ලස්සනයි. මං හිතනවා ඒ ලස්සන ඔයාලත් දකිනවා ඇති කියලා. මෙන්න මේ තරත් මට හිතට වැදිච්ච තවත් තැනක්. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් මං ඔයාලා හමු වෙන්නම්. Thank you.